ජර්මනියේ ඔයා කොහොමද ඉන්ටර්වියුස් වලට මුහුණ දෙන්නේ? Hello guys, welcome back to my YouTube channel. මම ජයනි ෆයිනලි ඉන්න බිස්නස් ට්‍රෙන්ඩ් කෙනෙක් ජර්මනියේ ඉන්න. ඉතින් මම මේ channel එක ඩෙඩිකේට් කරලා තියෙන ස්පෙෂලි ගර්ල්ස් ලට all topics, marketing, self confidence, self improvement, career එකේ දේවල් මම දන්න දේවල්. ඉතින් මේ වගේ හැම දෙයක්ම ගැන මම කතා කරනවා. ඉතින් ඔයාත් මේ වගේ topics ගැන interested නම් මාව subscribe කරන්න අපි මේ ගමන ලස්සනට යමු. So අද මම කතා කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එක අනුව ඉන්ටර්වියුස් වලට මුහුණ දෙන්නේ කියලා. මම තනියම තමයි ගොඩක් දේවල් මේව ඉගෙන ගත්තේ. මම දන්නේ මම කීයකට ගිහලා තියෙනවද කියලා ඉන්ටර්වියුස්. ඉතින් ඒ ගියපු හැම ඉන්ටර්වියු එකකම මම දෙයක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ ගොඩාක් ඉන්ටර්වියු වලින් මම රිජෙක්ට් වෙලා තියෙනවා. ගොඩාක් ඒවා මම ඇත්තටම සක්සස් වෙලා නැහැ. සක්සස් වෙච්ච නම්බර් එකත් එක්ක බලද්දී. ඉතින් නමුත් මම මාර ආසයි මේ ඉන්ටර්වියුස් වලට ගිහිලා ඒ ඉගෙන ගන්න දේවල් ගැන. ඒ කියන්නේ ඒක ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එකක්. ස්පෙෂලි ශ්‍රී ලංකන් ගර්ල් කෙනෙක් විදියට කොහොමද මම ජර්මනියේ ඉන්ටර්වියුස් වලට ෆේස් කරේ කියන එක. මේ ඉන්ටර්වියුස් වලට ඇත්තටම මුහුණ දෙන්න ඔයා ඩේට් කරන්න කෙනෙක්ව ඔයා ගර්ල් කෙනෙක් නම් ඔයා කවුරු ඩේට් කරද්දී ඔයා කරන ස්ටෙප්ස් ටිකක් තියෙනවනේ. අන්න ඒ විදිහට මට කියන්න ඕනේ මේ ඉන්ටර්වියුස් වලට ට්‍රීට් කරන්න කියලා. මොකද මම ඔයාලට කිව්වා මම ගොඩාක් පාරක් ෆේල් වෙලා තියෙන ඉන්ටර්වියුස් වල. ඉතින් මම දැන් ඇත්තටම යන්නේ ඕන දෙයක් වෙයි බලමු අපි කියලා. හරිද? මම දන්නවා අපිට ගොඩාක් සමහරවිට අපේ වීසා ඩිපෙන්ඩ් වෙන්නේ මේ ජොබ් එක මත. ඉතින් ඒ හේතු තියෙනවා. I understand. නමුත් ඔයාට පෙන්නන්න යන්න එපා ඔයා එක්ස්ට්‍රීම් ඩෙස්පෙරේට් කියලා ඩේට් කරනවා වගේ තමයි. ඒක හරියට රෙඩ් ෆ්ලැග් එකක් වගේ. ඉතින් ඔන්න පටන් ගමු අපි දැන්. ඔන්න ඔයා දන්නවා ඉන්ටර්වියු එකක් එන්නේ ගොඩක් වෙලාවට ඔයා CV එක යනවා. ඔයා ඊට පස්සේ ඔයාට ඉන්ටර්වියු එකකට එන්න කියන්නේ ඇත්තටම මං හිතන විදිහට ඔයාගේ වයිබ් එක බලන්න. ඒ කියන්නේ ඔයා කොහොම කෙනෙක්ද ඔයා අනිත් ටීම් එකේ ඉන්නවනේ කට්ටියට එයාලට ඇත්තටම ෆිට වෙනවද කියලා තමයි ගොඩක් වෙලාවට මේ ඉන්ටර්වියු එකේ බලන්නේ. ඕකේ? ඇත්තටම මොකද එයාලා දැන් ඔල්රෙඩි CV එක කියවලා තියෙනවා. ඔයා දක්ෂ කෙනෙක් කියලා දන්නවා. එතකොට ඉන්ටර්වියු එකට ඇත්තටම එන්න කියන්නේ අර ඩේටින් වගේ තමයි. ඔයාත් එක මැසේජ් කරනවා කියලා හිතන්න. ඊට පස්සේ මැසේජ් කරාට පස්සේ ඔයාලා දෙන කතා කරනවා. ඔය දෙන්නගේ සිමිලැරිටිස් හැමදේම ගැන ඊට පස්සේ ඇත්තටම ඔයා ඊට පස්සේ මීට් වෙන්න යන්නේ ඇයි? ඇත්තටම මෙයා කොහොම කෙනෙක්ද? එයාගේ වයිබ් එක කොහොම කියලා බලන්නනේ. ඒ වගේ තමයි ඉන්ටර්වියුස් වල. ඒකෙදි මං කිව්වා වගේ අපි ඩෙස්පෙරේට් වෙන්න හන්න හොඳ නැහැ. හරිද? දැන් හිතන්න ඇත්තටම අපිට ජොබ් එකක් ඕනේ තමයි. හරිද? නමුත් ඒකත් ඩේටිං වගේ ඔයා හම්බෙන පළවෙනි කෙනාටම කැමති වෙන්න යන්න එපා. මොකද හේතුව තමයි සමහර ඒ කම්පැනි එකේ ගොඩක් වෙලාට කල්චර් කියලා තියෙන වයිබ් එක අන්න ඒක ඇත්තටම ඔයාට ෆිට වෙන්න ඕනේ. නැත්තම් ඒක ඔයාට බෑ ගොඩක් කල් ඒ කම්පැනි ඉන්න සහ සමහරට ඔයාට ඒක නරක එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද එයාගේ පැත්තෙන් විතරක් නෙමෙයි ඔයාගේ පැත්තෙමුත් ඇත්තටම මේ කම්පැනි එක ඔයාට ගැලපෙනවද කියලා ඔයා හොයලා බලන්න. ඒලාට ඔයා CV එක යවන්න කලින්ම දකින්න හැම එකටම යවන්නේ නැතුව ඇත්තටම චූස් කරන්න කොහොමද තැනකද ඔයා වැඩ කරන්න කැමති මොන වගේ ෆ්ලෙක්සිබිලිටි එකක්ද ඕනේ. ඒ කියන්නේ ඔයා සමහරලාට ඔයාට ලොකේෂන් ෆ්ලෙක්සිබිලිටි එකක් හරි ඔයාට ටයිම් ෆ්ලෙක්සිබිලිටි එකක් හරි මොන හරි ඔයාට ඕන ක්‍රයිටීරියා එකක් තියෙනවානේ. අන්න ඒවට ඇත්තටම මේ කම්පැනි මැච් වෙනවද කියලා බලන්න. ඔයා අඳින්න පළදින විදියක් තියෙනවා. සමහරලාට දැන් මම කැමති ඩ්‍රෙස් අප් කරලා යන්න ඔෆිස් වගේ වැඩකට. නමුත් කැෂුවල් අඳින කම්පැනි එකකට යද්දී ඔයාට ඒක කරන්න බෑනේ. ඒක කරොත් ඔඩ් වගේ වෙනවා. ඉතින් මං කියන්නේ අර ඔයා කැමති වයිබ් එකක් තියෙනවා ඔයාගේ වර්ක් කරන අන්න ඒකට ඇත්තටම මේක ගැලපෙනවද කියලා බලන්න. ඔයාගේ රිසර්ච් එක ඇත්තටම කරන්න ඕනේ. මොනවද කම්පැනිද මොනවද මෙයාලා කරන්නේ මොනවද මෙයාලගේ වැලියුස් මෙයාලා ඇත්තටම ඒවත් එක්ක කරනවද ඊට පස්සේ මෙයාලගේ කරියර් growth එකක් කරන්න පුළුවන්ද ඔයාට ඊට පස්සේ මෙයාලා ඔයාගේ දැන් ටයිම් එක දෙනවනේ ඔයාගේ ටයිම් එක එනර්ජි එක ඒකට ගැලපෙන පඩියක් ගෙවනවද මේ හැම දෙයක්ම ඔයා ඇප්ලයි කරන කලින්ම ඉඳන් බලන්න. මොන දැන් ඔයා රිසර්ච් එක කරා ඔයාට ගැලපුණා කම්පැනිය ඔයා චූස් කරා එයාලා ඔයාව චූස් කරා ඔයා ඒකට ක්වොලිෆයිඩ් හරි. ඔන්න දැන් ඔයා යනවා ඉන්ටර්වියු එකට. ඉන්ටර්වියු එකට යද්දී ඔයාට 9ට එන්න කියලා තියෙනවා නම් ඇට්ලීස්ට් 8:00ට එතනට යන්න. මොකද සමහරවිට ලොකේෂන් එකත් එක්ක යන්න ඕනේ බිල්ඩින් එක හොයාගන්න බැරිව මොනවා හරි අර ඇයි අපි රිස්ක් එකක් ගන්න අපේ දෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳ එකක් දෙන්නේ නැති වෙන්න අපි මොකද රිස්ක් එකක් ගන්න. ඒකින්ද අනිවාර්යයෙන්ම මොන ට්‍රැෆික් හරි මොනවා හරි ප්‍රශ්න එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පැය භාගයක් හරි කලින් එතනට යන්න. ගිහලා ඔයා රිලැක්ස් වෙන්න. ඔයාට ඊට පස්සේ ඔයාටත් ලේසි වෙනවා මතක් කරගන්න මොනවද ඔයා කියන්න ඕනේ දේවල්, නොකියන්න ඕනේ දේවල් වගේ හැම දෙයකටම ඔයාට ඔයා රෙඩි කරගන්න අනිවාර්යයෙන්ම පැය භාගයක් හරි කලින් යන්න එතනට. ඊට පස්සේ ඔයා එතනට යද්දී අඳන් යන්න ඕනේ අඳින විදිහ එක්කෝ එයාලා ගොඩක් වෙලාට කියයි නැත්නම් ඔයා දකි එයාලගේ සෝෂල් මීඩියා වල හරි කොහේ හරි එයාලගේ ටීම් එකේ අය අඳින පළදින විදියක් තියෙනවා. සමහර අය ස්මාර්ට් කැෂුවල්, සමහර අය ෆුල් බ්ලේසර්ස් අඳලා ෆුල් බිස්නස් කැෂුවල් මේ වගේ කොයි විදිහට අඳින්නේ කියලා බලන්න. ඒකට අනිවාර්යෙන් ගලපන්න. ඔයා හිතන්නේ හැමෝම අඳින්නේ බිස්නස් කැෂුවල් නම් ඔයා එතනට ස්නීකර්ස් දාලා නෝමල් විදියට ගියොත් නෝමල් හුඩි එකක් වගේ අඳලා ගියොත් it's not nice. එතකොට එයාලගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකම ඔයා නැති කරනවා. ඒක හින්දා
ඔයා අනිවාර්යෙන් එතනට යද්දි ඔයා පුළුවන් තරම් උඩරිම ඇඳලා යන්න. හියුමන් රිසෝස් එකේ අය දන්නේ නැහැ ඔයාව පර්සනලි. ඔයා ඇත්තටම ලස්සනට ඇඳලා කරලා ඉන්න මිනිසෙක් වුණා. එයාලා දකින්නේ ඔයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක විදිහට ඉන්ටර්විව් එකේ නේ. ඒකින්ද එදාට අනිවාර්යෙන්ම ලස්සනට ගෲම් කරලා ලස්සනට ඇඳලා පළඳලා යන්න. ඔයා ඔන්ලයින් වුණත් ඔයා පුළුවන් නම් ඩ්‍රෙස්ඩ් අප් කරන්න පුළුවන් මේකප් ටිකක් දාලා ගර්ල් කෙනෙක් නම් සාපෝටක් ඔයා බ්ලේසර් එකක් ඇඳලා හරි මම තේරුම් ගත්ත දෙයක් තමයි ෆිල්ම්ස් වල දකිනවා වගේ හරි ස්ට්‍රික්ට් ඇති ඉන්ටර්විව්ස් කියන එක. ඇත්තම නැහැ මම මගේ එක්ස්පීරියන්ස් අනුව මම කියන්නේ මම ගියපු හැම ඉන්ටර්විව් එකක්ම හරිම chill either online or offline. එයාලා හරිම try කරනවා මාව feel comfortable කරන්න coffee එකක් offer කරන water offer කරන මොනවාරි කරලා එයාලා මාව calm කරන්න බලලා තියෙනවා ගොඩක් interviews වල. එයාලා ගොඩක් වෙලාට ওই typical questions අපි දකින්න ඒවා අහන්නේ නැහැ. indirectly තමයි ඔයාගේ strengths ඔයාගේ මොනවාද weaknesses වගේ දේවල් දැනගන්න නැතුව directly අහන්නේ මොනවද ඔයාගේ strengths කියලා. ඒ වගේම තමයි ඔයාගේ වැඩ කරපු දේවල් ඔයාගේට කලින් previous experience තියෙනවා නම් ඒව ගැන ප්‍රශ්න අහද්දි වුණා මට තේරුණ දේ තමයි එයාලා ගොඩක් indirectly තමයි ඔයාගේ skills ඇත්තම මෙයා skilled person කෙනෙක්ද කියලා බලන්නේ. ඉතින් මම මෙතනදී suggest කරනවා ඔයාගේ මොනවාරි strengths වගේ දෙයක් අහනවා නම් ඔයා examples එක දෙන්න. for example ඔයා එයාලා අහුවොත් ඔයාගෙන් ඔයාට leadership skills තියෙනවද හරි මොනවා හරි අර ඒ වගේ skills ගැන ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා previous job එකේ කරපු දෙයක් එක්ක example එකක් අරගෙන ඔයා ඒකේ result එක පෙන්නන්න. ඒක ගොඩක් ලස්සනයි. මම දකින විදිහට මේ examples දෙන එක මම ගොඩක් පුරුදු වුණා. ඊළඟ එක තමයි මම ගොඩක් try කරා අර එයාලට ඕන වචන ටික විතරක් දෙන්න. you know ඒ කියන්නේ අපි ඔතෙන්ටික් කෙනෙක් ඉන්නවනේ. දැන් සමහරවිට මම කතා කරද්දී වචන පැටලෙනවා. අර ඒ වගේ දේවල් තියෙනවානේ. නමුත් ඒව නැතුව මම නෙවෙයි විදියට හැසිරෙන්න try කරලා තිනවා. කියන්නේ fully qualified and මම තමයි ඔක්කොම දන්නේ මම මාර experience ඉනා අර බොරු මේ ප්‍රතිරූපයක් පෙන්වන්න යන්න එපා. මිනිස්සුන්ට තේරෙනවා ඔයාගේ ඔතෙන්ටික් self එක වෙන්න. ඔයාගේ මොන හරි තියෙනවා නම් ඔයාට දිනු කරගන්න දේවල් ඒවා කියන්න සහ ඒවා ඔයා කොහොමද දිනු කරගන්න කැමති වගේ දේවල් කියන්න. මොකද හැමෝම perfect නෑ. කවුරුත් මේ ලෝකෙ perfect නෑ. ඒකින්ද ඔයා වාගේ authentic self එක වෙන්න. ඔයා දන්නේ නැති දෙයක් තියෙනවා නම් කියන්න. ඒ කියන්නේ ගොඩක් හොඳයි job එකට related නැති දෙයක් කියනවා නම් සහ typically කියන්නේ මොනවද ඔයාගේ weakness එක කිව්වොත් perfectionism කියලා වගේ දේවල් කියන්න යන්න එපා. ඒවා හරිම really not nice. මම කරපු mistake එකක් තමයි මොකක් හරි job එකකදී මගෙන් අහුවා ඔයාගේ work life balance එක කොහොමද ඔයා මොනවද කරන්නේ ඔයාගේ work එකට අමතරව කියලා. මම දුන්නා උත්තරයක් මට මතකයි. මම කැමති ගොඩක් වෙලාට ගොඩක් වැඩ කරන්න මම ඕවර් වර්කින් කරන වගේ මොනවා හරි මට මතක නෑ හරියටම. කොහොම හරි මම ඉම්ප්‍රෙෂන් එකක් දුන්නා. මම ඕවර් වර්ක් මම හાર્ඩ් වර්ක් කරන පර්සන් කෙනෙක් මට පෙන්නන්න ඕන වුණා. ඕකේ. නමුත් ඇත්තට මේක ලොකු වැරදි දෙයක්. දැන් ඊට පස්සේ එයාගේ රෙස්පොන්ස් එක උනේ ඔයාට ෆ්‍රී ටයිම් එකක් නැත්නම් ඔයාට වර්ක් අමතරව ඔයාගේ වර්ක් ඇන්ඩ් ස්ටඩීස් අමතරව ඔයා කොහොමද ඔයාව රීචාර්ජ් කරගන්නේ වගේ. මට හරියට මතක නෑ කොන්ටෙස්ට් එක. නමුත් ඔයා පෙන්වන්න යන්න එපා බොරු දේවල්. ඒ කියන්නේ මමත් ඒ වෙලාවේ බොරු දෙයක් නෙමෙයි පෙන්වන්න හැදුවේ. මට කියන්න ඕනේ මම ඒව ඔක්කොම බැලන්ස් කරලා ගොඩක් දේවල් කරනවා කියලා. නමුත් ඒක ඕනේ නැහැ. ඔයා ඇත්තටම පුළුවන් නම් work life balance එකක් ඔයාට life එකක් තියෙනවා කියලා පෙන්වන්න තරමට හොඳයි. ඔයාට මොනවාරි hobbies තියෙනවා නම් ඒක ගොඩක් තැන්වලදී මගේ ගාලා තියෙනවා hobbies මොනවාද මගේ මොනවාද වැඩ කරන අතරතුර තියෙන life එක ගැන. ඊළඟ එක තමයි ඔයාගේ salary එක ගැන අහනවා එයාලා. ඔයාගේ මොනවද තියෙන expectations කියලා. මොකද එයාලා බලනවා එයාලට ඇත්තටම ඔයාව afford කරන්න පුළුවන්ද කියලා. ඒකට අනිවාර්යයෙන්ම ඔයාගේ research එක කරලා ඔයාට ඕන ඔයාගේ තියෙනවනේ ලයිෆ් ස්ටයිල් එකක් ඒකට ඕන ගාන ඇත්තටම කියන්න එයාලට නෑ මම දන්නේ ඔයාලා ඕන දෙන ගාන දෙන්න කියලා ඒව මොනවත් කියන්න යන්න එපා. මම දන්නවා අපිට මේ වගේ questions අහද්දී හරි not comfortable වෙන්න පුළුවන්. නමුත් එහෙම නැහැ. ඔයා අනිවාර්යයෙන්ම ඔයාට deserve ඔයාගේ qualifications වලට ඔයාට deserve ගානක් තියෙනවනේ ඒක අනිවාර්යෙන් එයාලට පැහැදිලිව කියන්න. නැත්තම් මොකද වෙන්නේ ඔයා යනවා ඔයාට ඒ ගාන මදි හම්බෙන සැලරි එක මදි. ඔයාට එතකොට ආයෙ ජොබ් එකක් හොයාගෙන දේවල් කරනවා. මේක හරියට ඩේටින් වගේ තමයි. ඕකේ. මේට ඉන්ටර්විව් එක අන්තිමේදී වෙද්දී අහනවා ඔයාට මොනවද ප්‍රශ්න තියෙනවද කියලා. මම දුන්න උත්තරයක් තමයි නෑ මට මුකුත් ප්‍රශ්න නැහැ කියලා. මොකද මම හිතුවා ඒක එතකොට එයාලට ලේසි වෙනවා සහ එයාලට අන්කම්ෆර්ටබල් නැති වෙයි. මම එයාලගෙන් ප්‍රශ්න ගොඩක් අහුවේ නැතුනොත් කියලා. නමුත් ඇත්තටම ඒකේ අනිත් පැත්ත ඔයා පුළුවන් තරම් ප්‍රශ්න අහන්න. පුළුවන් නම් ඔයා ලියාගෙන හරි ඔයාගේ ඔළුවේ තියාගෙන යන්න මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියලා. ඒවා ගොඩක් වෙලාවට ඔයා ගැන විතරක් නෙමෙයි ඒ කම්පැනියට ඔයා කරන්න පුළුවන් දේවල්
අහන්න. ඒ කියන්නේ මොනවද ඔයාලට මගෙන් තියෙන එක්ස්පෙක්ටේෂන්ස්, මොනවද පැතිද දියුණු කරගන්න තියෙන්නේ වගේ ප්‍රශ්න අහන්න අනිවාර්යෙන්ම. කොහොමද ඔයා වර්ක් ලයිෆ් බැලන්ස් එක මොනවා හරි ප්‍රශ්න අහන්න අනිවාර්යෙන්ම. ඒක ගොඩාක් දෙනවා ඉම්ප්‍රෙෂන් එකක් ඔයා මේක ගැන එක්ස්ට්‍රීම්ලි ඉන්ට්‍රස්ටඩ් කියලා. ඊළඟ එකක් තමයි ඔයාලා ඔයාලට ලියලා තියෙනනේ නම, ඒ කියන්නේ ඊමේල් එකක් එවනවනේ මේ මෙන්න මේ වෙලාවට එන්න කියලා. එතකොට එතන නම තියෙනවනේ අනිවාර්යෙන්ම. ඒ නම මතක තියාගෙන යන්න. ඒක ගොඩක් ලස්සන ඉම්ප්‍රෙෂන් එකක්. එයාලත් ගොඩක් වෙලාට අපේ නම මතක තියාගෙන ඉන්නේ. මේකෙදි කරන්න හොඳ නැති දෙයක් තමයි ඔයාගේ කලින් ජොබ් එකේ ඔයා ලීව් වුණේ කියලා අහන්න ඉඩ තියෙනවා. එතකොට ඔයා කියන්න යන්න එපා මගේ බොස් හොඳ නැහැ, මේමයි මට පඩි මදි, අර ගොඩාක් කම්ප්ලේන් කරන්න යන්න එපා. මම දකින විදිහට මම ඔයා වුණා නම් කියන්නේ මට වෙන එක්ස්පීරියන්ස් එකක් ඕනේ, මාව තව දියුණු කරගන්න ඕනේ, මේ වගේ සාව චැලෙන්ජ් එකක් ඕනේ වගේ දෙයක් නැතුව නෙගටිව් කම්ප්ලේනින් කරන්න යන්න එපා. ඔයා හිතන්න ඒ කියන පුද්ගලයා B පුද්ගලයාත් එක්ක කතා කරනවා C පුද්ගලයා ගැන දෙයක් නරක විදිහට. එතකොට ඒක අපේ මොලෙන් අපි හිතන්නේ එතකොට අපි මෙයා ගැන තමයි නරක විදිහට. ඒකින්ද ගොඩක් වෙලාවට නෙගටිව් දේවල් කතා කරන්න යන්න එපා කලින් ජොබ් එක ගැන. The loyalty කියන එක ගොඩක් important. There's a fine line between confidence and like bragging. ඒකින්ද ඔයා humble වෙලා ඔයා කරපු දේවල් of course share කරන්න. ඔයා confident person කෙනෙක් කියලා අනිවාර්යෙන් පෙන්නු කරන්න. නමුත් ඔයා ගොඩාක් brag කරන්න යන්න එපා. ඔයා මොහොත දෙයක් දන්නේ නැත්නම් I'm so sorry මම දන්නේ නැහැ කියලා කෙලින්ම කියන්න. අපි හැම කෙනාම හැමදේම දැනගෙන ඉන්න ඕනේ නෑ. It's okay. ඔයා දැනන් හිටියේ නැතුණාට. අනිවාර්යයෙන්ම ජොබ් ඉන්ටර්විව් එකට යද්දි අපි රෙඩි වෙන්න ඕනේ. මං හිතන්නේ දවස් දෙකක්වත් ඒ මූඩ් එක ගන්න ඕනේ. ඔයා රිසර්ච් කරලා ඔයා මූඩ් එකට යන්න ඕනේ. ඔයාගේ පොසිෂන් එක ඇත්තටම ඔලුවට දා ගන්න ඕනේ. නමුත් ස්ක්‍රිප්ට් එකක් රඟපාන්න එපා. ඔයා වෙන්න එතනදී. ඔයාට මොකද අමුතුකුණා නම් sorry කියලා. ඒක normal. ඒක human විදිය. Okay? අපේ කල්චර් එකේ ගොඩක් වෙලාවට අපි උසස් කෙනෙක්ට කතා කරද්දී eye contact තියාගන්න අඩුයි වගේ දේවල්. නමුත් ඔයාලා දැන් ජර්මනිය වගේ රටක ඉද්දි ඔයාලා මං හිතන්නේ eye contact තියාගෙන firm handshake එකක් දීලා body language එකෙන් පවා පෙන්වන්න කරන්න ඕනේ ඔයා confident person කෙනෙක් කියලා. ඔයා එතන leave වෙන කලින් ඉතින් දැන් ඊළඟට මොකක්ද steps තියෙන්නේ? මට ඔයාලා කවද්ද කතා කරන්නේ? කොහොමද වෙන්නේ කියලා අනිවාර්යෙන් ඒ ගැන කතා කරලා ඒක දැනගෙන යන්න. සහ ගෙදර ආවට පස්සේ ඔයා අනිවාර්යෙන්ම email එකක් දාන්න. Thank you so much for the interview. ඔයාගේ time එකට thank you කියලා වගේ මම හිතන්නේ ඒකත් ලස්සන දෙයක්. So yeah මේවා තමයි මගේ ඉගෙනගත්ත දේවල්. මම කරපු mistakes ඔයාලත් කරන්න යන්න එපා. මම ගොඩාක් reject වෙලා තියෙන කෙනෙක්. ඒකින්ද මට දැන් ඒවා දැනෙන්නෙත් නැහැ reject වුණා. ඉතින් මට කියන්න ඕනේ ඔයාට even McDonald එකේ reject වෙලා තියෙනවා මම ආපු කාලවල. මේ හැම rejection එකක්ම redirection. Okay? ඒකින්ද මේවා personal ගන්න එපා. එයාලගේ loss එක වෙන්න පුළුවන්. ඒකින්ද ඔයා keep trying. ඔයාගේ skills දියුණු කරගන්න. personal ගන්න එපා. ඒක ඔයාගේ self confidence වලටත් බලපානවා. මම ඒක හින්දා ගොඩක් suffer කරලා තියෙනවා. ඇයි මාව අරන් නැත්තේ? මම තමයි companies වලට ආලා තියෙනවා. මොනවද මාව reject කරන්න හේතු කියලා. මේවා at the end jobs ලෝකේ අන්තිම දේ නෙමෙයි. ඒකින්ද ඔයාලට මේ ලෝකේ වහන හැම දොරෙන්ම ඇදලා තියෙනවා දොරක් කොහේ හරි. ඒකින්ද මේක සමහරට ඔයාලට ගැලපෙන්නේ නැති දේ වෙන්න පුළුවන්. වෙලාවට රිජෙක්ට් වුණ කිලිතේ ඔයාලට ඊට පස්සේ හම්බෙන ඔපචුනිටි එකත් එක්ක. ඒකින්ද best of luck. ඔයාලට මේ දේ කරන්න පුළුවන්. You got this. අන්තිමට කියන්න ඕනේ ඔයා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරන්න. අපි මේ ගමන් ලස්සනට යමු. ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් මට කියන්න. මම කිව්වේ මගේ එක්ස්පීරියන්ස් එක. ඒකින්ද මේක ඔයාලට සමහරට රිලේට් වෙන්න නැති වෙන්න පුළුවන් ඔයාගේ ෆීල්ඩ් එකට. So bye bye.